හායි කිව්වා හැමෝටම. අද උදේ මාව පොල් ගෙඩියක් හොයන්න මේ පැත්තේ පේනවා ඇති හැමතැනම තියෙන්නේ පොල් ගස්. ඕන තරම් පොල් තියෙනවා. වෙනට කවුරුත් විකුණන්නේ නැහැ මෙහි. එක කඩේකවත් පොල් ගෙඩි නැහැ. කරපිංච නැහැ. රම්පි මොනවත්ම නැහැ. අපි අපේ ෆාම් එක ගාව උයලා කනවා අපි. ඒට අවශ්‍ය කරන එළවලු අර මේවා විතරක් සාමාන්‍යව ගන්න පුළුවන්. වෙනට පොල් කරපිංච රම්පි ගන්න බෑ. විකුණන්නේ නැහැ මෙහි. මොකද හැමෝගෙම ගෙවල් වල තියෙනවා. අපි දැන් මෙහිට අලුතින් ආපු හින්දා අපිට ඒව මොකුත් නැහැ. ඉතින් අපිට දීලා තියෙනවත් පොල් ගස් ඕන තරම් තියෙනවා. නගින්න බෑ. උසයි වැස්සයි. ඉතින් වැටෙනකන් ඉන්න ඕනේ. ඉතින් බලමු කැලෑස්සේ රිංගලා පොල් ගෙඩියක් හොයාගන්න පුළුවන්ද කියලා සම්බෝලයක් හරි හදලා කන්න. බලන්නකෝ කොහොමද හොයන්න යන්නේ කියලා. පොල් ගෙඩියක් හොයන්න යන දුර හැමතැනම පොල් ගස් තියෙනවා. මේ පැත්තේ එක කඩේකවත් පොල් විකුණන්නේ නැහැ. වැටිච්ච පොල් ගෙඩියක් හොයාගන්න කියලා ආවා. එහෙම වැටෙන්නේ නැහැ. ගස් වල නම් පොල් තියෙනවා. හරියටම කටු. ඒ කටු ඇස්සේ තමයි පරිස්සමෙන් හොයන්න ඕනේ. ගොඩාක් දඬුලේ ඉනවා. හැම පොල් ගෙඩියෙම කාලා තමයි දාලා තියෙන්නේ. ලොකු වෙන්න කලින් ඔක්කොම බිම වැටිලා. බලමු අද වාසනාවක් උදා වේවි කියලා පොල් සම්බෝලයක් ගන්න. දීපාන්දර ඇවිදිලා මහන්සි. පොල් නම් තියෙන ගස්වල ගොඩක් නගින්න බෑ වැස්ස. බෙහෙතකටවත් නැති පොල්. කාලා එයාලා වෙනුවෙන් හදපු පොල් ගස්. කැලෑවට ගිය පොල් ගස්. අයිතිකාරයෝ හොයලවත් බලන්නේ අතහැරලා දාලා තියෙන්නේ. කටු. මං හිතන විදියට අද නම් පොල් සම්බෝලයක් ගන්න වෙන්නේ නැති පාටයි. බඩක් තියෙනවා. බලමු හොඳ ගෙඩියක්ද කියලා. yes. වැඩි සාර්ථකයි. මෙච්චර වෙලා ඇවිදලා. හරි බඩු දෙකක් හොයාගත්තා. එහෙනම් අපි ගියා මේ කැලෑවෙන්. පළවෙනි වතාවට මේ වගේ ඇවිල්ලා හොයාගත්තේ. නැත්තම් මේ ගමේ කවුරු හරි අපිට පොල් ගෙඩියක් ගෙනල්ලා දෙනවා. එහෙනම් බයි බයි කිව්වා.